ආයිබෝවන් මම තාරක සුබසිංහ සැක්සෆෝන් වාදනය මුල සිට සරලව සිංහලෙන් අපි ආරම්භ කරන්නයි මේ සූදානම. සැක්සෆෝන් සම්බන්ධයෙන් ආසාවක් උනන්දුවක් සහ යම්කිසි දැනීමක් තියෙන කට්ටිය වෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ channel එක නරඹන්න. ඇත්තටම යම්කිසි කාලයක ඉඳලා මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මේ වගේ channel එකක් ආරම්භ කරන්න. අද තමයි ඒකට අවස්ථාව උදා වුණේ ඇත්තටම කාර්යබහුලත්වයත් එක්ක. මොනවද මේ සැක්සෆෝන් වර්ග ඔයගොල්ලෝ දන්නවා ඇති මොනවද තියෙන සැක්සෆෝන් වර්ග කියලා. වර්ග කියන්නේ මම කියන්නේ මේ වගේ එක එක Yamaha නිය බ්‍රෑන්ඩ් නේම් නෙමෙයි මම කියන්නේ alto saxophone, tenor saxophone, baritone saxophone වගේ එහෙම කියලා සැක්සෆෝන් වර්ග තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් අහලත් ඇති. මේකට කියනවා අපි E flat saxophone, E flat alto saxophone කියලා කියනවා. මම ඒකත් කියන්නම් ඔයගොල්ලන්ට ඇයි මේකට E flat කියන්නේ කියලා. ඉස්සෙල්ලාම මම කියන්නම් මේකේ තියෙන තව වර්ග alto saxophone, tenor saxophone, baritone saxophone, bass saxophone ආදී ගොඩක් වර්ග තියෙනවා. මේ saxophone වර්ග ඔයගොල්ලෝ සමහර ඔකෙස්ට්‍රා දකිද්දී ඔකෙස්ට්‍රා ප්ලේ කරනවා දකිද්දී ඔයගොල්ලෝ දැකලා ඇති ඒ saxophone වර්ග ප්ලේ කරනවා. මේවායේ ranges ඇත්තටම එකිනෙකට වෙනස්. අපි range එකක් කිව්වොත් ඔයගොල්ලෝ හඬ පරාසය දැන් අපි voice එකක් ගත්තාම ladies voice එක වෙන පරාසයක තියෙන්නේ ඇත්තටම male voice එක ගත්තාම තව පරාසයක තව male voice අතරක් තියෙනවා අපි තව low range එහෙම sing කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඔයගොල්ලෝ vocal සම්බන්ධව දැනීමක් තියෙන කට්ටිය ඒ සම්බන්ධව දන්නවා. එතකොට මේකේ අපි alto saxophone එක ගොඩක් වෙලාවට female voice එකට සමාන වෙනවා කියලා කියනවා. tenor saxophone එක මම ගාව ඔයගොල්ලන්ට මම පෙන්නනවා tenor saxophone එකක් තියෙනවා මේ තියෙන්නේ. මේකට මේ tenor saxophone එක මේ tenor saxophone එකේ හඬ සමාන වෙනවා male voice එකට කියලා තමයි කියන්නේ. එතකොට මේවයි හැබැයි play කරන විදිය සම්පූර්ණ එක වගේ. තමන්ගේ ෆින්ගරින් තියාගන්න විදිය කීස් ටික සේරම එක වගේ. එතකොට ඔයගොල්ලෝ එක saxophone එක play කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට alto එක play කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් tenor එකත් play කරන්න පුළුවන්. මොකද කීස් ටික එක හා සමානයි. හැබැයි මේ tenor saxophone වලට අපි කියනවා B flat saxophone, B flat tenor saxophone කියලා තමයි කියන්නේ. එතකොට alto saxophone E flat. මතක තියාගන්න alto saxophone E flat, tenor saxophone B flat, soprano saxophone උත් B flat. එතකොට ඔයගොල්ලෝ බලනවා ඉතින් මොනවද මේ B flat, E flat, B flat, E flat කියන්නේ මොකද්ද කියන එක මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තටම E flat saxophone කියලා දැන් මේ alto saxophone එකේ E flat alto saxophone. E flat එක කියන්නේ ඇයි? E flat එක කියන්නේ මේ saxophone එකේ තියෙනවනේ notes C D E F G A B ඒ වගේ notes තියෙනවනේ. ඒ වගේ මේ saxophone එකේ C note එක අපි saxophone එක C note එක play කරන මම play කරන විදිහ ඒවා සේරම මුල සිට උගන්වනවා. මම මේ අද දවසේ ඔයගොල්ලොන්ට මම සරලව කියන්න example විදියට මේකේ C note එක මේක C මේක තමයි C එක. මේ C එක play කරද්දී ඒක සමාන වෙනවා concert pitch වල. concert pitch එක කියන්නේ මොකක්ද කියලාත් මට දැන් ඔයාලට ආයෙ කියන්න වෙනවා. ඒතකොට concert pitch කියන්නේ පියානෝ එකේ තියෙන notes වල තියෙන pitch එක. එතකොට ඒ පියානෝ එකේ තියෙන pitch එකයි මේ saxophone වල තියෙන pitch එකයි එක හා සමාන නැහැ. ඒ කියන්නේ ඔයා පියානෝ එකේ C note එක ඔබලා saxophone එකේ ඔයා C play කළොත් ඒ දෙක totally different. ඒක නිසා මේවා මේ concert pitch instrument නෙමෙයි. මේවට කියනවා මේවා concert pitch instrument නෙමෙයි. එතකොට මේකේ අපි C එක play කරද්දී අපි පියානෝ එකේ play වෙන්නේ ඒකට ඒ හඬට සමාන වෙන්නේ E flat note එක. පැහැදිලිද? එතකොට මේකේ අපිට C එක මේ up එකේ අපි middle එකේ මේ C එක මෙතන තියෙනවා. මේ C එක play කරද්දී keyboard එකේ ඒ කියන්නේ concert pitch එකේ සමාන වෙන්නේ E flat එක. එතකොට ඒක නිසා තමයි අපි කියන්නේ මේකට E flat alto saxophone එක. මම මගේ දැනුමේ හැටියට තමයි යම් දේවල් ප්‍රකාශ කරන්නේ. මොනවා හරි දෙයක යම්කිසි නිවැරදි කිරීමක් තියෙනවා නම් අනිවාර්යෙන් මම ඒක ආදරෙන් බාර ගන්න ලැහැත්ති. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් perfect නැහැ. අපි අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා. එතකොට ඔයගොල්ලෝ ආයෙත් පාඩමට ගියොත් මේකේ C note එක play කරද්දී keyboard එකේ E flat එක ඒකේ pitch එකට සමාන වෙන්නේ. එතකොට ඒක තමයි හේතුව
අපි මේකට E flat saxophone එක කියලා කියන. එතකොට මම දැන් tenor saxophone එක ඔයගොල්ලන්ට ගන්නම්. tenor එක මේ විදිහට ගත්තාම tenor එකේ C එක play කරද්දී එහෙනම් මොකද්ද play වෙන්න ඕන? මම මේකට කිව්වා B flat tenor saxophone කියලා නේ. එතකොට මේකේ C එක play කරද්දී මේ යට C එක මෙතන, උඩ C එක මෙතන. එතකොට මේ C එක play කරද්දී මොකද්ද සමාන වෙන්නේ? එතකොට B flat note එක. B flat note එක කියන එක ඔයගොල්ලෝ මං හිතන්නේ දන්නවනේ පියානෝ එකේ ගත්තාම B එක B note එක තියෙනවා. B note එකට B note එක තියෙනවා. B note එකට left එකෙන් ඒ ළඟම තියෙන semitone එක තමයි B flat එක කියන්නේ. මං keyboard ගැන එහෙම ඔයගොල්ලන්ට එතන දැනීමක් දෙන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම ටියුටෝරියල් තියෙනවා ඕන තරම් අද මේ කාලේ. ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් ඕන තරම් දේවල් බලන්න පුළුවන්. දැනුම හැමතැනම තියෙනවා. දැනුම ඉස්සර වගේ නෙමෙයි. ඒක නිසා ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව මම වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව knowledge එකක් ගන්න පුළුවන්. එතකොට baritone එකත් E flat තමයි. ඒ කියන්නේ alto saxophone එකේ range එකම තමයි. ඒක ගැන ඔයගොල්ලන්ට දැන් ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි යමු මේ saxophone එකේ කොටස් ටිකට. නේද? අපි දැන් ඉස්සෙල්ලා බැලුවා saxophone වර්ග. දැන් බලමු අපි මේ saxophone එකේ කොටස්. මම මේ දැන් neck එක වෙනම තියාගෙන ඉන්නේ. මේකට කියනවා අපි neck එක කියලා. අපි දැන් බලමු මේක පෙන්නන්නම්කො මම ළඟට කරලා. මේ තියෙන්නේ neck එක. එතකොට මේකට අපි කියනවා mouthpiece එක කියලා. හරිද? mouthpiece එක කියලා මේ mouthpiece එකට අපි හැම විටම reed එකක් දාලා තමයි මේ reed එක vibrate වෙලා තමයි මේ sound එක produce වෙන්නේ. sound එක නිපද වෙන්නේ මේ reed එක vibrate වීමෙන්. හරිද? එතකොට මේකට කට තියෙන හැටි ඒ සේරම අපි lessons by lessons යන් දැනට මම ඔයාලට සරලව මේ අද දවසේ මම උගන්වන්න ආවේ ඔයගොල්ලන්ට saxophone එක saxophone වර්ග මොනවද saxophone එකේ parts ටික මොනවද ඒවත් තමයි මම අද දවසේ ඔයගොල්ලන්ට කියන්න ආවේ. එතකොට මේකට අපි කියනවා reed එක කියලා. හරි? එතකොට මේක මේ mouthpiece එක අපිට මෙහෙම වෙනම ගන්න පුළුවන්. මේ mouthpiece එක මේ තියෙන විවිධාකාර වූ mouthpiece තියෙනවා. මේක නම් මේක metal mouthpiece එකක්. metal අපිට normal mouthpiece තියෙනවා ebonite වලින් එහෙම හදපු එහෙම mouthpiece තියෙනවා. මම පාවිච්චි කරන්නේ metal එකක්. මං ගාවක් තියෙනවා වෙන ebonite වගේ mouthpiece එකක්. Judy Jazz mouthpiece එක. එහෙම mouthpiece වර්ග තියෙනවා. විවිධ price වලට තියෙනවා. එතකොට මේක තමයි neck එක එතකොට. හරිද? මේ neck එකේ මෙතන pad එකක් මේක වැහිලා තමයි මේක හරියට sheet වෙන්න ඕන. මේවා ඔයාලා දන්නවා ඇති පාවිච්චි කරන කට්ටිය කොච්චර පරිස්සමින් පාවිච්චි කරන්න ඕනද කියලා saxophone එකක් පාවිච්චි කරද්දී. මොකද පොඩි හරි damage එකක් සිද්ධ වුණොත් පොඩි හරි දෙයක් පොඩි alignment වල ප්‍රශ්නයක් සිද්ධ වුණොත් ඒ saxophone එක හරි නිසියාකාරව අපිට play කරන්න බැරි වෙනවා නේ. නිසියාකාරව අපිට play කරගන්න බැරි වෙනවා. හරි පැහැදිලිනේ. එතකොට මේක තමයි reed එක. මේ reed වලත් වර්ග තියෙනවා. මේවා Vendorian තියෙනවා D'Addario. එතකොට විවිධ Rico Royal විවිධ නම් වලින් බ්‍රෑන්ඩ් නම් වලින් තියෙනවා. ඉතින් බොහෝ විට එක එක අයට එක බ්‍රෑන්ඩ් වල ඒවා Tamanට සෙට්ලා ඇති. Taman පාවිච්චි කරත් තමයි ඒක තේරෙන්නේ. මම බොහෝ විට පාවිච්චි කරන්නේ මේක නයි ඒ මොඩල් එක නෙමෙයි. මම බොහෝ විට පාවිච්චි කරන්නේ Vendorian Java 2.5 reed එක. Vendorian වල 2.5 3 ඒ ආකාරයෙන් තියෙනවා. එතන ගේජ් එක අනුව තමන්ගේ කට තමන් ප්ලේ කරද්දී බයිට් කරන ප්‍රෙෂර් එක අනුව අපිට රීඩ් එක තෝරගන්න ඕනේ. ඒක ඉතින් ප්ලේ කරද්දී තමයි තමන්ට තේරෙන්නේ. තමන්ට ඒ ප්ලේ කරන පුද්ගලයාට තමයි ඒක තේරෙන්නේ. හරි. එතකොට මේක neck එක. next අපි බලමු මේක. එතකොට මේකට අපි කියනවා body එක කියලා. saxophone body එක. මේක පැහැදිලිනේ. එතකොට මේකේ අපි මේක හෝල්ඩ් කරන thumb rest එක මේකට කියනවා thumb rest එක කියලා. අපි right hand එකෙන් අපි මේ thumb එක මෙහෙම rest කරනවානේ මෙතන. ඔව් මේක thumb rest එක. එතකොට අපි left hand එකේ තියෙනවා thumb position එක මෙතන. ඔව් මේ octave key එක තියෙනවා. octave key එකත් එක්ක තමයි මේ thumb position එක තියෙන්නේ. එතකොට මේක අපි right hand එකෙන් තමයි මේ විදිහට මේක right hand එක මේ විදිහට keys ටික තියාගන්නේ. එතකොට left එක මේ ආකාරයට මෙහෙම ප්‍රෙස් කරපුවම තමයි ඔක්ටේව් නෝට් එක එන්නේ. හරි අපි නිකන් සරලව අපි බලමු මේක සෙට් කරලා. දැන් මේ එතකොට මම දැන් මේ පාස් ටික කියනවනේ මේක නෙක් එක මේක බෙල් එක මේ කැලර් කියනවා බෙල් එක කියලා. බෙල් එක
එතකොට මේක බොඩි එක සම්පූර්ණ හෝල් එක බොඩි එක කියලා කියනවා. එතකොට මේ thumb rest එක මේ thumb මේකත් මේ thumb එක මේ තියාන තැන මේ octave key එක මෙතන screw එකක් තියෙනවා මේ විදිහට. ඒ විදිහ තමයි. එතකොට ඔයගොල්ලන්ට මේ saxophone එකේ තියෙන parts ටික හරිනේ. හරි. මම ඊට පස්සේ finger position එකක් මම කියලා දෙන්නම් අද දවසට. මොකද අපිට වීඩියෝ එකේ තව කාලය තියෙන නිසා මම ඒකත් ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. හරි. දැන් මම මේ saxophone එක මේකේ සම්බන්ධ කරගත්තා. mouthpiece එකට reed එක දැම්මා. මේ reed එක දාන විදිහ ඔයාලට පේනවද දන්නේ මේ reed එක දාන එකේ තියෙනවා පොඩි mechanism එකක්. මේ reed එක මට මේක close මේ reed එකේ හැමතිස්සෙම ඔයගොල්ලෝ reed එකයි mouthpiece එකයි අතර ඔයාලට මෙහෙම reed එක press කරපුවාම මෙතනින් reed එක press කරපුවාම mouthpiece එකේ උඩ දාරේ චූටියට ලාවට පේන්න ඕන. මේක හරිම දශමිකර වගේ දෙයක්. මේක ඔයගොල්ලන්ට තව ටියුටෝරියල් වලින් ඔයාලට ඒක මේ අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩාක් ටියුටෝරියල් තියෙනවා. මම කිව්වේ මට උමනාව තියෙන්නේ මේ බේසික්ම දේවල් නෙමෙයි. එතන අපි හිර වෙලා තියෙන තැනින් පොඩ්ඩක් කට්ටියට උඩට එන්න මේ chance එකක් අරන් දෙන්න මන් දන්න විදියට උදව්වක් කරන්න තමයි මට මේක උමනාව තියෙන්නේ. මම අර බේසික්ම දේවල් වැඩි දුර විස්තර කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒවා ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත් already ගොඩක් කට්ටිය මේක බලන කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් ඒවා ගන්න දැනුම ගන්න තැන් තියෙනවා. ඒක නිසායි මම ගොඩාක් දේවල් කරන්න යන්නේ නැති. මේ රීඩ් එක නිසියාකාරව ඔයගොල්ලෝ දාලා තියාගන්න ඕනේ. ඒවට ඕන තරම් ටියුටෝරියල් තියෙනවා වෙන වෙනම. හරි? එතකොට මෙහෙම දාලා ඔයගොල්ලෝ ඔයාලගේ hand එක මේ C මොඩල් එකට තමයි අපි මේක කියන්නේ. ගොඩක් වෙලාවට එක විදිහට ඩිස්ක්‍රයිබ් කරනවා. මම ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ මේක C හැඩයට තමයි අපි අත තියාගන්න ඕනේ. එතකොට මේ C හැඩයට මෙහෙම තියාගත්තා අපි මෙහෙම යනවා අපි මේකේ thumb rest එකට ගියපම C හැඩයට අපි මේ C හැඩයට තමයි අපි එතකොට finger points තමයි අපි මේ keys වලට තියන්නේ මේ finger points. හරිද? එතකොට අපිට මේක finger points අපි මේ finger press කරද්දී ඇඟිලි press කරද්දී අපි මෙතනින් මෙහෙම නමලා මේ සමහර කට්ටිය ඒක කරනවා. ඒ කියන්නේ මගෙත් ඒ වැරද්ද වෙනවා සමහර වෙලාවට. මොකද අපි සමහර දේවල් අපි පර්ෆෙක්ට් ඉගෙන ගත්තා කියනවම නෙමෙයි. අපි සමහර දේවල් පස්සේ කාලේ තමයි ඒ දේවල් හරියට අපි තේරුම් ගත්තේ. අපිත් වැරදියට පුරුදු වෙච්ච දේවල් තියෙනවා. දැන් ඒවා අඩු කරගෙන යන්න පුළුවන් අපිට මේ ගොඩක් දැනුම තියෙන හන්ද මේ YouTube වලින් අර එහෙම මේක නිසා පුළුවන් තරම් try කරන්න මේ ඇඟිලි මෙහෙම මෙතනින් මේ පුරුකෙන් මෙහෙම නමන්න එපා. එතකොට අපිට මේ running parts එහෙම ගහද්දී අපිට මේක ටික අමාරුයි. එතකොට ඒ quick වැඩ කරන්නේ. දැන් මේ ගොඩාක් close තමයි මේක තියාගන්නත් ඕන මේ fingering ටික. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි කියලා මම හිතනවා. මේ විදිහට තියාගත්තාම අපිට ළඟ ගොඩාක් මේ keys වලින් ගොඩාක් උස්සලා තියාගත්තොත් අපිට ඒ keys ඉස්සුන තැන ඉඳලා මෙතෙන්ට keys වලට එන්නත් සෑහෙන වෙලාවක් යනවා. හරිද? ඒක නිසා ටිකක් ළඟම තියාගන්න. මගේ අතිනොත් වැරදි සිද්ධ වෙනවා. මම කියන්නේ මම ප්ලේ කරද්දී ඒ දේවල් එහෙම වෙනවා. ඒක පුළුවන් තරම් අඩු කරලා මුල සිටම මේ පුරුදු වෙන කෙනෙක් try කරන්න. එතකොට ඒවට තියෙන exercise අපි ඒවා one by one කරමු. එතකොට left hand එකත් අපි C letter එක විදිහට මේ විදිහට තියාගන්නවා. එතකොට අපිට finger points තමයි අපි මේවට use කරන්නේ. දැන් මගේ බලන්න මේ මෙතන මේ finger එක මගේ ගොඩක් වෙලාවට මෙහෙට යනවා. ඒක මම අනිවාර්යෙන් මේක හදා ගන්න ඕන වැරද්දක්. ඒක වැරදි. ඒක මගේ අතිනුත් තවම මේ mistake එක සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලෝ අඩු කරගෙන පුළුවන් තරම් try කරන්න. ළඟම තියාගෙන මේ keys එක මේ ඔයාලා ගනුදෙනු කරන්න. ඒ කියන්නේ මේ keys අනිවාර්යෙන් press කරද්දී මේ ළඟම තියාන්න. organ එක අපි play කරන්නේ keyboard එකේ. ඒ ළඟම තියන ගොඩාක් උස්සලා අපි play කරන්නේ නැහැ. මෙහෙම තියාගන්නේ නැහැ. ඒක අර ළඟනේ තියෙන keys එක ළඟ තියාන play කරන්න. එතකොට අද දවසට අවශ්‍ය දැනුම ටික මම හිතනවා ඔයගොල්ලන්ට ලැබුණා කියලා. මේකේ ඉතුරු lessons අපි step by step හරි slowly පොඩි මම කියන්නේ ගොඩාක් long video clips බලන්න හැමෝම කැමති නෑ. ඉතින් මම හිතනවා පොඩි clips වලින් අපි ටික දැනුම වර්ධනය කරගෙන යන්න. මොනවා හරි වැරදි තියෙනවා නම් ඔයගොල්ලෝ මටත් කියලා දෙන්න. ඒ කියන්නේ මටත් කියන්න මේ දේ වැරදි, මේ දේ පොඩි අඩුපාඩුවක් සිද්ධ වුණා. එහෙම ඔයාලා කමෙන්ට් මාර්ගෙන් හරි කියන්න. ඒ දේවල් අපි හදාගෙන ඉදිරියට යන්. මට ඕන මේ දැනුම ටිකක් ෂෙයා කරගන්න තමයි ඔයගොල්ලොත් එක්ක මම දන්න විදිහට.
එහෙනම් බොහොම ස්තුතියි.